ආයුබෝවන් සුබ උදෑසනක් මම චමීර පෙරේරා ශ්‍රී ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති මේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙනවා ශ්‍රී ලංකා කම්කරු ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම් නෝඩ් ප්‍රාදේශීය සභාවේ නියෝජනය කරන නොයල් ජනස්ටන් සහෝදරයා ඒ වගේම ජාතික සංවිධායක මිලාන් පි පෙරේරා සහෝදරයා ස්තුතියි මාධ්‍යවේදී සහෝදරයාට මේ සහභාගීත්වය ලබා දීම සම්බන්ධයෙන් අපි ප්‍රධාන කාරණා කීපයක් පිළිබඳව මේ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි දැක්කා මේ මොහොත වන විට දේශපාලන අනාථයෝ ටික මේ රාජපක්ෂ වනචර පවුලේ ඒ වනචර පවුලේ බත් බැලුව එකතු වෙලා 21 වෙනිදා ඒ දේශපාලන අනාථයන්ගේ රැස්වීමක් පවත්වන්න ලාහෙට ගෙම්බුවා හිටිනවා වගේ හැමතැනම ගිහිල්ලා අඬ හොට්ටු පෙර මිනිස්සු එකතු කරනවා. අපි දැක්කා ඊයේත් එක තැනක තවත් මේ වනචර පවුලේ වනචර වැඩවලට සියලු වනචර වැඩවලට කරගහපු ජොන්ස්ටන් ප්‍රනාන්දු කියන මිනිහා මේ රටේ ජනතාව ගැන පුදුම විදියට හිතන්නේ. දැන් අපි දැක්ක කියනවා ඊයේ ඔය මේ ආණ්ඩුවේ ඉන්නේ කාගේ අයද? අපේ අය. ඒ අපේ මිනිස්සු. ඒ අපේ මිනිස්සු මේ අපේ අය. අපිට ඡන්දෙ දීපු අය. මේ අය අපිට හරවන්න පුළුවන්. බම්බුව. අපි මේ ජොන්ස්ටන්ට කියන්නේ තමුසේ තාම මේ ඉන්නේ 2005-10. ඕක තමයි මේ වනචර පවුල සහ වනචර පවුලේ බත් බැලයෝ තාමත් හිතන විදිහ. මේ වනචරයෝ හිතන් ඉන්නවා මේ රටේ මිනිස්සු කියන්නේ උන්ගේ සාක්කුවේ ඉන්න බ්‍රොයිලර්ලා කියලා. උන්ගේ සාක්කුවේ ඉන්න බ්‍රොයිලර්ලා කියලා. ඒ 2010 තිබුණු රට නෙවෙයි දැන් තියෙන්නේ. 2010 තිබුණු රට නෙමෙයි දැන් තියෙන්නේ. මේ ධාර ලනු කන ඒ දේශපාලන සංස්කෘතිය මේ රටේ ජනතාව උස්සලා පොළේ ගැහුවා. ඒ නිසා කාගේවත් ඡන්ද පොට්ටනි නෑ. කාටවත් කරගහගෙන යන කාගේවත් ඔළුවේ තියලා සදාතනිකව හැමදාම තියෙන ඡන්ද පොට්ටනි නෑ. මේ බත් බැලයන්ට මේ වනචර බත් බැලයන්ට කියන්න තියෙන්නේ රාජපක්ෂ කඳවුරේ මේ රටේ මිනිස්සුන්ට තීරණ ගන්න පුළුවන්. මේ රටේ මිනිස්සු ස්වාධීනව තීරණ ගන්නවා. මිනිස්සුන්ට ඇක්ෂන්ස් තියෙනවා. මිනිස්සුන්ට ස්වයං තීරණ ගැනීම සෙල්ෆ් අවර්නස් එකක් තියෙනවා මේ රටේ මිනිස්සුන්ට. ඒ නිසා තවදුරටත් මහින්ද රාජපක්ෂගේ ගෝඨාභය රාජපක්ෂගේ ඊට පස්සේ නාමල් රාජපක්ෂගේ බර කරගහගෙන ඔළුවේ තියාගෙන යන ඡන්ද පොට්ටනි නෑ. නාමල් රාජපක්ෂලාට ඡන්ද පොට්ටනි නෑ මේ අපේ උන් කියන්නේ. ඒක තමයි මේ රටේ ජනතාවට කරන ලොකුම අපහාසය අගෞරවය. ඔයකම ඇති. මේ රටේ ජනතාව පල්ලෙහාට දාලා මේ රටේ ජනතාව නිකන් බ්‍රොයිලර්ලා උන්ට කිසි හැඟීමක් නැහැ. අපි කිව්වොත් ඕන දෙයකට එනවා. අපි කියන විදිහට තමයි උන් ඡන්දෙ දෙන්නේ. අපිට පුළුවන් ඕන වෙලාවට මේක හරව ගන්න කියලා. ඕන වෙලාවට අපි මේක හරව ගන්නවා කියලා හිතන ඒ ගොංකම ඒ මෝඩ තකතිරුකම මං හිතන්නේ තාමත් මේ වනචර රාජපක්ෂ දේශපාලන සංස්කෘතියෙන් ඉවත් වෙලා නැහැ. මේ රටේ ජනතාවට මේ කරන්නේ මහා ගෞරවයක්. මේ ජනතාව තමන්ගේ දේශපාලන විඥානය වෙනස් කරගෙන ඉන්නේ. නිතරම කියන්නේ ජනතාව රැවටුණා. රැවටිලා ජනතාව දැන් අපිට කැරකිලා එනවා අහක් ගාලා. ජනතාව රැවටෙන්නේ මොකටද? ජනතාව කාටවත් රැවටුනේ නැහැ. ජනතාව තීරණය කළා. ජනතාව තීරණය කළේ තමන්ගේ අත්දැකීමෙන්. මේ කාලකන්ණි මේ වනචර රාජපක්ෂ දේශපාලන පැලැන්තිය ඊට පස්සේ
රනිල් වික්‍රමසිංහගේ කොම්ප්‍රඩෝර් දේශපාලන පැලැන්තියත් එක්ක එකතු වෙලා මේ වනචරයෝ මේ රටේ ජනතාව පාරට ඇදලා දැම්මා. මේ රටේ ජනතාවට කන්න බොන්න නැති තෙල් ලීටරයක් ගහගන්න බැරි මුස්පේන්තු රටක් බවට පත් කළා. හැබැයි උන් අද කොහොමද ඉන්නේ කියන එක මේ රටේ ජනතාව දන්නවා. උන් ජීවත් වෙන විලාසය. එනිසා මේ රටේ ජනතාවට තවදුරටත් මේ වික්‍රමසිංහ රාජපක්ෂ මේ දෙපැලැන්තිය මේ මුස්පේන්තු දේශපාලන සංස්කෘතිය අවසන් කිරීමේ මහ සටනක් කළා. ඒක කළේ බොහොම දැනුවත්ව. රැවටිලා නෙමෙයි. දැනුවත්ව කරපු සටනක්. රැවටිලා පාරට බහැලා කුටි කන්න මැරුම් කන්න මේ රටේ මිනිස්සු වෙන්නේ නැහැ. මතක තියාගන්න. මේ රටේ මිනිස්සුන්ට එහෙම අගෞරව කරන්න එපා. ඒ අගෞරව කරන හැම වචනයක් පාසාම මේ මුස්පේන්තු වනචර රාජපක්ෂලාගේ දේශපාලන සංස්කෘතිය තව තවත් වලපල්ලට යනවාමයි. නිසා 21 වෙනිදා පුළුවන් නම් මේ රටේ ජනතාවට දන්නලා පෙන්නන්න. ගෙන්නලා පෙන්නන්න මේ රටේ ජනතාව. තාමත් මතක තියාගන්න අපිට පේනවා තැනින් තැන්වල ඔය ඕනෑම තැනක තාමත් අරක්කු වලට කැමති පිරිසක් ඉන්නවා. බත් පැකට් එකට කැමති පිරිසක් ඉන්නවා. ජොන්ස්ටන්ගේ අරක්කු වලට කැමති එවුන් ඉන්න පුළුවන්. උන්ගේ එතනෝල් මුදලාලිලගේ අරක්කු වලට බත් පැකට් එකට කැමති වෙලා ඉන්න ඒ යම් යම් සුළු පිරිසක් ඉන්න පුළුවන්. ඒ ඇරෙන්න සාතිශය ජනතාවක් මේ රටේ තීන්දුවක් අරගෙන ඉවරයි. මේ රාජපක්ෂ මේ වනචර දේශපාලන සංස්කෘතිය වලදානවා මිසක උන්ව වලෙන් එගොඩට උන් වලෙන් එළියට ගන්න නැහැ කියන එක. මේ රටේ ජනතාව තීරණය කළා ඉවරයි. ජනතාවට ප්‍රශ්න තියෙනවා නම් ජනතාව ස්වාධීන දේශපාලන ව්‍යාපාර ගොඩනගයි. ඒක ජනතාවට කරන්න පුළුවන්. ජනතාව තීරණය කරන්න ඉරණම. ජනතාවයි සටන් කරන්නේ. අනේ ජනතාව මත තමයි අපේ දේශපාලනය හැමදාම තීරණය වෙන්නේ. ඒ නිසා කවුරු හරි රාජපක්ෂලගේ මේ දි รา පත් වෙච්ච කෝච්චියට බෙල්ල තියෙනවා නම් සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායමත් හිතනවා නම් පුළුවන් නම් බෙල්ල තියලා බලන්න මේ රාජපක්ෂලගේ කුපාඩි වනචර කඩන් වැටිලා තියෙන කෝච්චියට බෙල්ල තියලා අන්තිමේදී Tamanට උන්හිටි තැනුත් අහිමි කරගන්න මේ තියෙන දෙයත් අහිමි කරගන්න පුළුවන්. ඒක තමයි අපි කියන්නේ. ඒක තමයි අපි කියන්නේ. අපි දැක්ක ඒ වගේම අපූර්ව කතාව කියනවා ජොන්ස්ටන් අපිත් කුඩු නැති කරාලු. අපිත් පාතාලේ නැති කරන්න ගියාලු. අපිත් පාතාලයට එරෙහිව සටන් කරා. රාජපක්ෂලා කුඩු වලට එරෙහිව සටන් කරාලු. ගෝඨාභය මහින්ද කුඩුකාරයන්ට එරෙහිව සටන් කරා. යකෝ මු කුඩු මුදලාලිලා රෙද්දස්සේ දාගෙන හිටියේ. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අධීක්ෂණ ඇමතිවරයා විදියට පත් කරගත්තේ කුඩු සිල්වව. කුඩු සිල්ව තමයි ආරක්ෂක අධීක්ෂණ ඇමතිවරයා ගෝඨාභයගේ ආණ්ඩුවේ. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙලා ඉද්දි අධීක්ෂක ඇමතිවරයා ඔය කුඩු සිල්වා. මහින්ද රාජපක්ෂ තමයි මේ ඉතිහාසයේ මහ පජාතම දේශපාලන නායකයා ජනාධිපතිවරයා මීගමුවේ මහ කුඩ්ඩව බේරගන්න හෙලිකොප්ටරකින් ගිහිලා කරටත දාගත්ත. මෙන්න මේකයි රාජපක්ෂලයි කුඩුකාරයෝ අතර තියෙන සම්බන්ධය. පාතාලය අතර තියෙන තෙවැනි සම්බන්ධයක්. අපි පාතාලේ ඇල්ලුවලු. ඔව් ඇල්ලුවා. අල්ලපු පාතාල නායකයන්ව මැරුවා. තමන්ගේ ආරක්ෂාව යටතේ ඉති මදුෂ්ලව මැරුවා. ඒ තමන්ගේ වගතුග එළි වෙනකොට සියලු තෝම්බු එළි වෙයි කියලා දැනගත්තාම මරලා දානවා. තමන්ට ඕනේ වුණ මරලා තමන්ට අභියෝගයක් වෙන්නේ උන්ව මැරුවා. තමන්ට ඕනේ උන්ව පැන්නුවා. ඔක තමයි රාජපක්ෂලා පාතාලෙත් එක්ක කරපු ඩීල් එක. මේ රටේ පාතාලයක් තිබුණා නම් ඒ යුගයේ වෙන පාතාලයක් තිබුණේ නැහැ. පාතාලය නම් රාජපක්ෂලා. එදා පාතාලේ ආණ්ඩුව ගෝඨාගේ ආණ්ඩුව රාජපක්ෂලගේ ආණ්ඩුව තමයි පාතාලේ. අද තමයි පාතාලයට දේශපාලන බැඳීමක් නැත්තේ. දේශපාලන රැකවරණයක් නැත්තේ. ඒ නිසා තමයි මේක සීසීකඩ වෙලා අද මේ සියලු දෙනාම කොටු වෙන්නේ. එදා හැම උනේ නැහැ. එදා කොමියුනිකේට් කරලා මේක ගානට බැලන්ස් කළා රාජපක්ෂලා. තමන්ට පාලනය කරන්න බැරි වුන් තමන්ට අභියෝගයක් වෙන්නේ උන් හඹහ ගිහිල්ලා මැරුවා. සිදාලේප තෙන්නකෝන් වගේ එකෙක් යොදාගත්ත යුනිෆෝම් දාගෙන අන්නේ පාතාලය රකින්න.
තමන්ට උවමනා කරන්නේ උන් ආරක්ෂා කරගන්න, තමන්ට අවශ්‍ය නැති උන් අල්ලලා කුදලලා මරලා දාන්න. ඒක තමයි රාජපක්ෂලාගේ පාතාලය. ඒ ඕවගෙන අටුවා ටීකා ටිප්පණි මේ රටේ ජනතාවට කියන්න එපායිසේ. අවසාන වශයෙන් අපි වර්තමාන රජයෙන් ප්‍රධාන කාරණාවක් පිළිබඳව අවධානය යොමු කරන්න කියනවා අනුර කුමාර සහෝදරයාගේ රජයට. මේ විශේෂයෙන්ම පහුගිය කාලෙ පුරා නතර කරලා තිබුණු ඊටාම අමන ක්‍රියාවක්, අමන වැඩපිළිවෙලක් නැවත වතාවක් ක්‍රියාවට නගන්න පරිසර අමාත්‍යාංශය කටයුතු කරනවා කියන බරපතල විවේචනයක් එල්ල වෙලා තියෙනවා. ඒ තමයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉන්න අලින් 300ක් පමණ ආසන්න රක්ෂිතවලට එළවා දැමීම, පන්නා දැමීමේ ක්‍රියාව. මේක ඊටාම නරක අමන ක්‍රියාවක්. දැන් මේ සතුන් පරිසර වේදීන් කියන්නේ ඔවුන් මේ ඉන්නේ තමන්ගේ ප්‍රජනන කලාපවල, තමන්ගේ පැවැත්ම තියෙන කලාපවල. ඔවුන් ආක්‍රමණය කරපු කලාපවල නෙමෙයි ඉන්නේ. ඒ සත්වයා ඇවිල්ලා අල්ලගත්ත කලාප නෙමෙයි. ඒ සත්වයාගේ ජීවි කලාපවල උන් දැනට ජීවත් වෙන්නේ. ඒක ඔවුන්ගේ ප්‍රජනන කලාපය. ඔවුන්ගේ ආහාර තියෙන කලාපය. එතකොට මේකෙන් මේ සත්තුන්ව බලහත්කාරයෙන් පන්නනවා කියන්නේ ඊටාම නරුම වැඩක්. මේක ඊටාම බරපතල අශීලාචාර අත්නෝමතික වැඩක්. මේ සතුන් පිළිබඳව මේ සතුන්ගේ මේ භූමිය අල්ලා ගැනීමෙන්, මේ සතුන්ව වෙන තැන්වලට පන්නා දැමීමෙන් ඇතිවන තත්ත්වය පිළිබඳව ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු මහත්මයා ඊටාම හොඳ විශ්ලේෂණයක් කළා, පොතක් ලිව්වා, පර්යේෂණයක් කළා. ඒකේ මේ ආචාර්යවරයා බොහොම පැහැදිලිවම පෙන්නනවා මේ ක්‍රියාව කිසිසේත්ම සාර්ථක වෙන්නේ නැහැ. ඒ කියන්නේ තමන්ගේ භූමියේ ඉන්න, තමන්ගේ උපන් භූමියේ ඉන්න, තමන්ගේ ප්‍රජනක කලාපයේ ඉන්න, තමන්ගේ ආහාර කලාපයේ ඉන්න ඒ සත්තුන්ව පන්නලා දැම්මට, වෙනත් තැන්වලට ගිහින් දැම්මට නැවතත් ඒ සතා තමන්ගේ ජීවිත පරිත්‍යාග කළා හරියනවා. ඒක තමයි තත්ත්වය. ඒක මේ සත්වයාට පමණක් නෙමෙයි අපිටත් පොදුයි. මතක තියන්න අපි ඉඩම් කොල්ලේ කියන්නේ ඕකට. අපි අපේ භූමියෙන් එළියට ඇදලා දැම්මට පස්සේ අපි මරාගෙන මැරෙනවා ඉඩම වෙනුවෙන්, භූමිය වෙනුවෙන්. අපි ඒ සටන කරලා තිනවා මිනිස්සු. අදටත් ඒ සටන් කරනවා. ඒතර මේ සතත් එහෙම සංවේදී සත්වෙක්, මේ ප්‍රාණීන් සංවේදී ප්‍රාණීන්. මේගොල්ලෝ තමන්ගේ භූමිය වෙනුවෙන්, පැවැත්ම වෙනුවෙන් මේ අය සටන් කරනවා. ඒක අපි පිළිගන්න ඕනේ. ඒතර මේ සත්තුන්ව මේ වගේ ක්‍රියාවක් මීට කලින් කළේ රාජපක්ෂලා. ඒ අත්දැකීම ඊටම නරුම අත්දැකීමක්, කටුක අත්දැකීමක්, සාහසික අත්දැකීමක්. එදා මේ වෙනුවෙන් මේක ගැන දිගින් දිගටම මේ වැඩේ පටන් ගන්නදී පරිසර වේදීන්, සත්ව වේදීන් ලිව්වා මේක කරන්න එපා. කනකට ගණන් ගත්තේ නැහැ රාජපක්ෂලා. පයිසකට ගණන් ගත්තේ නැහැ. 350ක් විතර හම්බන්තොටින් ලුණුගම් වෙහෙරට එළවා දැමීමේ වැඩක් පටන් ගත්තා. මොකක්ද උනේ? අලි 100කට වඩා මැරුණා. අලි 100කට වඩා මැරුණා. ඒව පන්නලා දාන්න අති විශාල වශයෙන් වෙඩි තියෙනවා. ඔවුන් ඊට පස්සේ හතර වටේ යනවා මේ අලි රංචු. රංචු හතර වටේ යනවා. එයාට ඉන්න තැන් නැති වෙනවා. උන්ට කන්න නැති වෙනවා. අලි පැටව් මැරෙනවා. ගැබ්බර ඇතින්නු කෙනරලා. ඒ අයගේ ගැබ් විනාශ වෙනවා. එවැනි ඊටම අශීලාචාර වැඩ උනේ. ඒ වෙඩි තියලා, ඒ වෙඩි කිලෝ 10 15 වෙඩි අවසානයේ තමන්ගේ ජීවිත කාලය පුරා මේ සත්වයා දරාගෙන ඉන්න තැනටපත් වුණා. මේක ඊටාම අශීලාචාර වැඩක්. ඒක අසාර්ථක වුණා මේ වැඩේ. ඒ නිසා මේක නතර කරන්නවා, මේ වැඩ ඉදිරියට කරන්නේ නැහැ කියලා. හැබැයි අපිට තියෙන කනගාටුව, අපි එක පාටම ගල් ගැහිලා හිටියේ කොහොමද මේ වැඩේ නැවත වතාවක් පටන් ගන්න තීන්දුව කරේ? කවුද මේ තීන්දුව ගත්තේ? මේ සාහසික වැඩේට තීන්දුව ගත්තේ කවුද? මේ පිළිබඳව දිගින් දිගටම පරිසර වේදීන් කතා කරලා තියෙනවා. අපිට තියෙන ප්‍රශ්නේ තමයි, අපි හිතමු වර්තමාන ආණ්ඩුව අලුත් ආණ්ඩුවක්. එයාට මේකේ අත්දැකීම් නැති වෙන්න පුළුවන් අමාත්‍යාංශවල අමතිවරුන්ට. ඔවුන් මේක ගැන භෞතිකවාදීව හිතනවා වෙන්න පුළුවන්, කර්කශ විදිහට. භෞතිකවාදී ඇසකින් බලනවා වෙන්න පුළුවන්, මානව කේන්ද්‍රීයව බලනවා වෙන්න පුළුවන්. තවදුරටත් ලෝකයේ එවැනි මානව කේන්ද්‍රීය ඇසකින් බලන්නේ නැහැ. ඒකට වෙනස් වෙන්න ඕනේ. ජෛව කේන්ද්‍රීයව, බයෝසෙන්ට්‍රික් විදිහට තමයි ලෝකයේ දෙස බලන්නේ. තවදුරටත් ලෝකය මිනිස්යාගේ සාක්කුවේ නෙමෙයි තියෙන්නේ. මිනිස්යන් එහාට ගිය ලෝකයක්,
beyond the humans කියලා අපි කියන්නේ. ඒතර එවැනි ජෛව කේන්ද්‍රීය ලෝකයක මේ ඇන්ත්‍රොපොසීන් කියන මේ නව මානව වංශයට එරෙහිව බරපතල විරෝධයක් ලෝකයේ පුරා පැන නගිනවා. අපි වෙනස් විදියට හිතන්න ඕනේ. හැබැයි අපි කියමුකෝ මේ අත්දැකීම් නැති ආණ්ඩුවක්, ඒ අත්දැකීම් නැති ඇමතිවරු ඉන්න පුළුවන්. හැබැයි අපි දන්නවා පරිසර අමාත්‍යාංශයේ උපදේශකයෝ වෙලා ඉන්නේ. උපදේශකයෝ වෙලා ඉන්නේ මේ සම්බන්ධයෙන් කතා කරපු අය. රවීන්ද්‍ර කාර්යවසම් වගේ අය. අපි රවීන්ද්‍රගෙන් අහන්නේ ඔයා මොකද්ද දෙන උපදේශය? ඔයා අලතම්බනවද මේ වැඩේ කරනකම්? ඔයා මේක ඕගොල්ලෝ මේකට වග කියන්න ඕනේ. මේ වගේ අමන වැඩක්, මෙවැනි ආක්‍රමණශීලී වැඩක් වුණොත්, මේකෙන් තවත් සත්ව ඝාතනයක් වුණොත්, සංහාරයක් වුණොත්, මේ සතුන් සංහාරයක් වුණොත් ඔබ එදා විරුද්ධ වෙච්ච ඔබ මේකට වග කියන්න ඕනේ. ඕගොල්ලෝ මේකට වග කියන්න ඕනේ උපදේශකයෝ වෙලා. දෙකොන වහගෙන ඉන්න එක ගැන ඕගොල්ලෝ මේකට බරපතල විදියට වග කියන්න ඕනේ. එනිසා අපි අනුර කුමාර සහෝදරයාට කියන්නේ මේ සම්බන්ධයෙන් බරපතල මැදිහත් වීමක් කරන්න. මේ අශීලාචාර, මේ අතාර්ථක වැඩේ කරන්න මේක අසාර්ථක වැඩක්. මේකෙන් තවත් මේ සත්වයා බරපතල අනතුරකට ලක් වෙනවා. අනික මේකෙන් බලාපොරොත්තු වෙනවා නම් ඊළඟ කාරණේ මේ මිනිස්සුන්ට වෙන අකරතැබ්බ කරදරන වළක්වන්න පුළුවන් කියලා ඒක වෙන්නේ නැහැ. ඒක පහුගිය කාලේ ඔප්පු වෙලා තියෙනවා. මේ අලිරංචු වලින් නෙමෙයි ඇත්තටම මේ කරදරය. යම් කරදරයක් වෙනවා නම් වෙන්නේ තනි අලින්ගෙන්. හුදකලාවින් අලින්ගෙන්. හැබැයි මේ පන්නනකොට අලිරංචු පන්නන්නේ. හුදකලායින් අලි උපක්‍රමශීලීව ඒගොල්ලෝ හැංගිලා ඒගොල්ලෝ නැවත වතාවක් මේකට එනවා. ඔවුන් මේකට අහු වෙන්නේ නැහැ. ඒක තමයිලු අත්දැකීම. මේ විශේෂඥයෝ මේ පරිසරවේදීන් කියනවා ඒකෙන් ඒ කරදරේ නැති වෙන්නේ නැහැ. තනි අලියා ඉන්නවා. ඔව් හැංගිලා ඉඳලා නැවත වතාවක් එනවා. ඒ නිසා මේ අලිරංචු තමයි මේකෙන් මහා සාහසික ගොදුරක් බවට පත් වෙන්නේ. අලි පැටව. ඒ ගැබිනි සතුන්. ආහාර නැතුව විශාල පිරිසක් මිය ගියා රාජපක්ෂලාගේ මේ අමන වැඩෙන්. ඒ තත්ත්වයට අද දාන්න එපා. අනෙක් කාරණේ තමයි මේ වන විට ඔය පන්නන්න යන රක්ෂිත ෆුල් ධාරිතාවය තියෙනවා. ඒ අලි ධාරිතාවය වැඩි. ආයි මේකට ගිහින් දැම්මාම ඒ සත්තුන්ට කන්න නැහැ. බරපතල විදිය අනතුරු, බරපතල විදිය ගැටුම් ආයි ඒ සත්තු කෑම හොයාගෙන යනවා. පානම ලාහුගල මේ තත්ත්වය තියෙනවා. ඒ ජනතාව කියනවා අපේ කැලෑවල ඉන්න රක්ෂිතවලට කොහෙන් හරි අලි ගෙනල්ලා දානවා. එතකොට මේ අලින්ට කන්න නැහැ, ජීවත් වෙන්න විදියක් නැහැ. ඔවුන් ගම් වදිනවා. අන්න ගැටුම් ඇති වෙනවා. ඉතින් නැවත වතාවක් ඒ සාපරාදී වැඩේ කරන්න ඉඩ තියන්න එපා. අපි අනුර කුමාර සහෝදරයාගෙන් ඉල්ලා සිටිනවා, රජයෙන් ඉල්ලා සිටිනවා අවසාන වශයෙන් මේ පිළිබඳව බොහොම සංවේදීව බලන්න. නිකන් අති භෞතිකවාදී, කර්කශ භෞතිකවාදී ඇසකින් බලන්න එපා. මේ සියලු සතුන් සංවේදීන්. ඔවුන් තමන්ගේ භූමිය, තමන්ගේ පැවැත්ම, තමන්ගේ ආහාර, තමන්ගේ වර්ගයාව වෙනින් සටන් කරනවා මිනිසයා හා සමානවම. එනිසා ඒ සංවේදී ජීවීන්ව මේතා විශාල අනතුරකට පත් කරන්න එපා. අවසාන වශයෙන් කියන්නේ අපි හිතනවා නම් මේ සතුන් අපිට විශාල සම්පතක් කියලා. ඒ අපේ මූල්‍යමය පැත්තෙන් හිතනවා නම් ඔබ අපිට වඩා, මිනිස්යාට වඩා මේ සතෙක් තමන්ගේ මේ අලියෙක් තමන්ගේ ජීවිත කාලය තුර ඩොලර් මිලියන 10ක් අපිට ඉතුරු කරලා යන්නේ තමන්ගේ ජීවිත කාලය තුල. හැබැයි අපි දීලා තියෙන කිලෝ 10ක 15ක පමණ වෙඩි උණ්ඩ ඒ සතා දරාගෙන තමයි. මතක තියාගන්න මේ සාපරාදී වැඩේ, කාලකන්ණි වැඩේ කරන්න එපා. කිලෝ 10 15ක වෙඩි උණ්ඩ දරාගෙන අපිට ඩොලර් මිලියන 10ක් 15ක් මේ සත්තු තමන්ගේ ජීවිත කාලේ අපිට ඉතුරු කරලා යනවා. නිසා මේ සතා මේ සත්වයන්ට වඩා මානවීය විදියට, ඒක බෞද්ධ රටක් එක පැත්තකින් අන්න එවැනි ආචාර ධාර්මිකව මේ ප්‍රශ්න දිහා බලන්න කියන එක වර්තමාන රජයෙන් අපි ඉල්ලා සිටිනවා. ස්තුතියි.